දවසක් කියලා පිළිගන්නවා. ඉතින් මගේ වීඩියෝ එකට අදත් ඔයගොල්ලෝ හැමෝම ඉතින් අදත් යන්නේ අපි ෆොටෝග්‍රැෆි ටුවර් එකක්. ඉතින් මම එක දවසක දැක්කා මේ යනකොට එදා කැම් එක අරන් යන්න බැරි වුණා. එදා දැක්ක මම ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් තැනක්. ඉතින් අද අපි යනවා ඒ තැන හොයාගෙන. ඉතින් එන වීඩියෝත් ඉස්සරහට එකතුලා ඉන්න මොනවා වගේ ෆොටෝස් ටිකක් අපිට ගන්න පුළුවන් වේද කියලා බලාගමු. ඉතින් තනියම නෙමෙයි යන්නේ අද මාත් එක්ක ඉන්නවා මගේ යාළුවෙක්. ඉතින් මල්ලි කෙනෙක්. එයාත් ෆොටෝග්‍රැෆි තමයි කරන්නේ. එයාත් එක්ක තමයි අද යන්නේ. එහෙනම් වීඩියෝ එක ඉස්සරහට එකතු වෙලා ඉන්න. අපි ගිහින් බලමු මොනවා වගේ ෆොටෝස් ටිකක් අපිට අද ගන්න පුළුවන් වේද කියලා. එහෙනම් ජය වේවා. හරි ඉතින් අපි අර කියපු ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු ෆොටෝස් ටිකක් ගන්න. මොනවා වගේ ලස්සන ෆොටෝස් ටිකක් වදිද කියලා අපිට තාම අයිඩියා ගන්න නැහැ. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉස්සරහට බලන්න අනිවාර්යයෙන්ම. එහෙනම් අපි යන් ෆොටෝස් ටිකක් කරන් බලමු. දැනින්ම අපිට සද්ද ඇහෙනවා යාළුවගේ. ඉතින් අපි බලමු ලස්සන ෆොටෝ එකක් මෙතන ගන්න පුළුවන් වේද කියලා බලන් ඉන්නවා. ඉතින් බලමු මොකක් වේද කියලා. මොන වගේ ෂොට්ස් එකක් අපිට ගන්න පුළුවන්ද කියලා. වීඩියෝ ඉස්සරහට මම අරගෙන එකතුලා ඉන්න. ඒගොල්ලෝ මේ යනවා හරිම කලබලයි. කූඩුවට එනවා යනවා අපි ආඹනවා කෑ ගහනවා. ගොඩක් මෙතන යාළුවා මොමන්ට්ස් දානවා. ඒකට තාම එකක් සාමාන්‍ය කැප්චර් කරගන්න බැරි වුණා. ඉතින් අද කොහොම හරි මම පැය 5ක් හරි මෙතන ඉඳලා ලස්සන ෂොට් එකක් කරන් තමයි ගෙදර යන්නේ. ඉතින් හරි ඉතින් අපි ලස්සන ෆොටෝස් ටිකක් ගැහුවා. මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න කියලා තමයි බැලුවේ. නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න බෑ. එහෙනම් අපි ගිහින් එන්නම්. සුබ දවසක් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.